Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද මං ගේන්නේ weekend vlog එකක්. වෙනස්ම විදිහේ weekend vlog එකක්. ඉතින් ඔය කටි බලනවා ඇති. දැන් මම මේ මොකටද ලෑස්ති වෙන්නේ කියලා. අද අපේ දානේ දවසක් පන්සලට. ඉතින් අපි පන්සල දානේ අරන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යමු. මේ තියෙන අපේ ලස්සන පන්සල. දැන් නම් කුඹුරේ ගොයන් එහෙම කපලා තියෙන්නේ. ගොයන් කාලේ නම් අපේ පන්සල මාල්ම ලස්සනයි. ඔතන ඇතින් පෙවුන අපේ දේවාලේ. ඉතින් බලන්නකෝ. ඊට පස්සේ අපි දාන ඉවරලා මේ ගෙදර යන ගමන් ඔතන අක්කි ඉන්නවා අපේ. අක්කි නම් මාර්ම ලැජ්ජයි. මම වීඩියෝ එකට එන්න කියලා කිව්වා බෑ කිව්වා. ඉතින් මම ඔතෙන් try කරනවා කොහොම හරි වීඩියෝ එකට ගන්නම බෑ මූණ වහගෙන ඉන්නේ. එයා තමයි මගේ පොඩි කාලේ ඉඳන්ම මගේ මත් නෙමෙයි. අපේ ගෙදරට පල්ලෙහාන් ගෙදර ඉන්නේ. එයා තමයි මගේ ඉන්න පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවා. කොහොම හරි අපි දෙන්නගේ යාළුකම අවුරුදු 17ක් විතර වෙනවා. ඊට පස්සේ ඉතින් අම්මේ මයි කතා කර යද්දී අපි නැන්දි ආවා. නැන්දි ඇවිල්ලා බයික් එකේ ඇවිත් අම්මේ දාන් ගියා. ඊට පස්සේ අක්කී මයි ටිකක් දුර ගියා. අක්කී මොන ඔකට ඔතෙන්දි පේයි. ඒක ඇරෙදි චුට්ටක් ආවා. ඉතින් කියලාම. ඊට පස්සේ නැන්දි අම්මිව දාලා අපිවත් ගන්න ආවා. ඉතින් අපි යනවා. ඊට පස්සේ අපි ඔක්කොම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඊයේ කොහොම හරි අත්තන්නේදී ජම්බු ටිකක් ගෙනත් තිබ්බා. මම ඉතින් ජම්බු ටික සුද්ධ කරලා අච්චාරු දැම්ම කන්න. ඒකත් කාලා මල්ලිට අයිස්ක්‍රීම් ඕනි කිව්ව නිසා දාන්න ගෙන තිබ්බ අයිස්ක්‍රීම් ටිකක් තිබ්බා. ඒකත් අපි ගෙන කෑවා. මේ තියෙන අපේ ගෙදර බල්කනි එකට අපේ ගෙදර ඉස්සරහා වටපිටා පේන විදිහ ලස්සන කුඹුරයි කඳු අය තමයි පේන්නේ. ඉතින් මේ තියෙන අපේ ළඟ දවස මා යාළුවයි උදෙන්ම ක්ලාස් ගියා. අපිට ඉරිද කියන්නේ ආයෙත් දවසම ක්ලාස්. උදේ 6ට ගියාට පස්සේ ආයෙ ගෙදර එන්නේ 6 වෙනවා. ඉතින් අපි දෙන්න ක්ලාස් එක පටන් ගන්නකම් අපි අත එච්චර ළමයි නෑ. පටන් ගන්නකම් ඉතින් කතා කර ඉන්නවා. ක්ලාස් ඉවරලා අපි ගියා ශාම කන්න. ඔය අපි යන ගමන් ක්ලාස් එකෙන් ඉඳන් ටිකක් දුර යන්න ඕනේ. ඊට පස්සේ අපි ශාවරම අරගෙන ක්ලාස් එකට ගිහින් ඔක්කොලමත් එක්ක කතා කර කෑවා. එතන කලිට පේනවා ඇති කලියකට නැගින මගේ අනිත් යාළුවා. එයා පස්සේ තමයි ආවේ ක්ලාස් එකට. අපි දෙන්නා ශවර්ම අරන් ආවට පස්සේ ඒකත් කාලා අපි අයිස්ක්‍රීම් උත් කාලා ඔක්කොලමත් එක්ක ඉතින් කයියක් ගහගෙන හිටියා. ඔය අපි ඉතින් ක්ලාස් එකේ කෙනෙක් එක කෝලා වැඩ. එහෙනම් අදට මේ vlog එක ඉවරයි. අපි ආයෙ දවසක හම්බෙමු.